අපච්චි නරක දේවලුත් පැතිරෙනවා. බොරු දේවලුත් පැතිරෙනවා. ගොඩක් රැලි එනවා. ඒ එන රැලි හැම එකක්ම මොකද වෙන්නේ? කාලයක් වෙනකොට නැති වෙනවා. හැබැයි ඔබ මතක තියාගන්න මගේ බුදුරජාණන් වහන්සේගේ නිවැරදි ධර්මයේ කෙරෙහි රැල්ලක් ඇති වුණ මෑත කාලීනව අභිධර්මයට රැල්ලක් ඇති වුණු පළවෙනි වතාව මේක. ඕගොල්ලෝ බලන්න මොනවද රැලි? අර ටිකක් hina යන බණ කියන රැලි. ආව මතකද? මට මතකයි මං ගිහි කාලේ මම මහරගම ප්‍රවර කියන පන්තියේ උගන්වනකොට මං මහරගම ටවුන් එකට එනකොට මට ඇහෙනවා එක්තරා අර රෙකෝඩ් බාර් එක හයියෙන් දාලා තියෙනවා. ඒක හාමුදුරුව කෙනෙක්ගේ බණක්. බිත්තරයක් දාන්න උපාසකම්මා. ඉතින් උපාසකම්මලා hina වෙනවා. තේරෙනවද කියන්නේ? දැන් මතක තියාගන්න ඒ බණ වැඩි කාලයක් ගියේ නෑ. තේරෙනවද කියන එක? බණයි බණ කියපු කෙනයි දෙන්න තුන් දෙනාම ප්‍රතික්ෂේප වෙලා යන්නේ. ඒක බුද්ධ භාෂිතය නොවන නිසා. බුද්ධ දේශිතය නොවන නිසා. ඊළඟට තව සින්දු කියන බණ මම එනකොටත් මගේ බෝඩ් එකක් දැක්කා. සින්දු කියන බණ. බණට සින්දුවක් තමයි කියලා දෙන්නේ. දැන් මේකෙන් මිනිස්සුන්ට පොඩි නිකන් ආස්වාදයක් තියෙනවා. ඒ කියන්නේ තරුණ කොල්ලෝ සංගීත සංදර්ශන බලන්න යනවා. තරුණ කෙල්ලෝ සංගීත සංදර්ශන බලන්න ගිහිල්ලා නටනවා. වයසක කොල්ලෝ පන්සල් ඇවිල්ලා hina වෙවි නටනවා. වයසක කෙල්ලෝ පන්සල් ඇවිල්ලා hina වෙවි නටනවා. දෙකම එකයි අපායේ. මං කියන කතාව තේරෙනවද? දැන් ඕගොල්ලන්ට සංගීත සංදර්ශන වල ගිහිල්ලා නටන්න බෑනේ. තේරෙනවද කියන්නේ? ඒකල මොකද වෙන්නේ? සංගීත කරන හාමුදුරුවෝ කෙනෙක් පන්සලට ගෙනල්ලා පන්සලේ නටනවා. අරක මේකයි දෙක මේකයි. මම මේ හාමුදුරුවන්ට බනිනව නෙමෙයි, ක්‍රමයටයි බනින්නේ. ක්‍රමයටයි දොස් කියන්නේ. ඇයි? ඉර වගේ ඉර පායලා තියේදි මොකටද මේ කණාමැදිරි එලි? බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මයේ තියෙද්දි මොනවද මේ විකාර? කෝ අභිධර්මයේ නිවන් දකින්න ස්කන්ධ ධාතු ආයතන චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද චිත්ත චෛතසික රූප පරමාර්ථ ධර්ම ගැන කෝ උගන්වනවා? කෝ බණ කියනවා? රැල්ල හදන්න ඕන ඕකට.